හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයත් අනික් අයට පණ වුණත් දෙන හරිම ජෙනුයින් එල කිරි මිනිස්සෙක් වෙන්න ඇති. ඒකනේ මේ වීඩියෝ එක ඔයා ක්ලික් කරේ. හැබැයි ඉතින් මේ ඕනවට වඩා හොඳ කිරිල්ලේ හැංගිච්ච අඳුරු පැත්තකුත් තියෙනවා. අන්න ඒ දේ ඔයාගේ වටිනාකම පවා නැති කරනවා. ඉතින් අද බලන්න යන්නේ මේ අනික් අය වෙනුවෙන් ඔයා 2 available වෙන්න යන එකෙන් සිද්ධ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා තීරණය කරන්න මින් ඉදිරියට ඔයා මේ දේවල් කරනවද නැද්ද කියලා. ඔයත් ක්‍රෂ් එකකින් මැසේජ් එකක් ආපු ගමන් රිප්ලයි කරන කෙනෙක් වෙන්න ඇති. උදව්වක් ඕන වුණාම විතරක් ඔයාට කතා කරන යාළුවෙක්ගේ කෝල් එකක් වුණත් ඔයා දෙපාරක් නොහිතා ආන්සර් කරනවා ඇති. ඒක ඉතින් ඔයාගේ හොඳකම. හැබැයි මම කියන්න යන්නේ ඒක තමයි ඔයා නොදැන කරන ලොකුම ගොංකම කියලා. ඔයා පැය 24ම කස්ටමර් සර්විස් එකෙන් වගේ ඕන කෙනෙක් වෙනුවෙන් ඉන්නවා. හැබැයි සමහර විට ඔයා අමාරුවේ වැටුණ වෙලාවට කවුරුත් නැති අවස්ථාවල් තියෙනවා. ඉතින් මේකට හේතුව මොකද්ද? හේතුව තමයි මුලින්ම මිනිස්සු මේකට මාර කැමති. ඔයාව දෙවි කෙනෙක් වගේ යාලට පෙනේ. ඊට පස්සේ යාලා හැම වෙලේම ඒක ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. අන්තිමට යාලට ඔයාගේ අගයක් නැතුව යනවා. මොකද ඔයා ඕන වෙලාවක available. ඉතින් ඔයා හරිම ලේසි මිනිස්සෙක්. මිනිස්සුන්ට එතකොට ඔයා ගැන ගාණක්වත් නැතුව යනවා. ටිකෙන් ටික ඔයාගේ වැලියු එක නැති වෙනවා. මොකද අපේ මිනිස් මොලේට ලේසියෙන් ලබා ගන්න පුළුවන් දේවල් ගැන වටිනාකමක් දැනෙන්නේ නැහැ. මේක තමයි දරා ගන්න බැරි වුණත් අමාරුම ඇත්ත. ඔයා හැම වෙලේම available කෙනෙක් කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාට තියෙන ඉල්ලුම අඩුයි කියන එක. අපෝ මිනිහගෙන් වෙන කාටවත් වැඩක් නැහැ. ඕම හිටියට හෙන්න ගොන ඕන දෙයක් කොහොන වෙලාවක කරලා දෙනවා. ඉතින් ඔයා දිගටම මේ දේ කරද්දි මිනිස්සු ඔයා ගැන හිතන්න පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. බලන්න සෙලිබ්‍රිටිස්ලා සමාජෙහෙන වැලියු එකක් තියෙන සමහර මිනිස්සු එයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. හැබැයි එයාලා ඉන්නේ වෙනම ලෙවල් එකක. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එයාලව වෙනස් කරන්නේ මෙන්න මේ හේතුව හින්දා. ඒ තමයි යාලට ලේසියෙන් ළඟා වෙන්න කාටවත් බැරි එක. එයාලා හැම වෙලේම හැමෝම වෙනුවෙන් available නැහැ. මොකද එයාලගේ කාලයට පවා වටිනාකමක් එයාලා හදාගෙන තමයි තියෙන්නේ. හරි ඉතින් ඔයා සෙලිබ්‍රිටි කෙනෙක් නෙමෙයි තමයි. ඒ වුණාට හැමෝටම තමන්ගේ කියලා වැලියු එකක් තියෙනවා. කාලෙකට විතරක් පොළවෙන් මතුවෙන කවුරු හරි උදව්වක් ඉල්ලලා මැසේජ් එකක් දාපු වෙලාවට ඔයා ඉක්මනට රිප්ලයි කරන එක අදින් පස්සේ නවත්තන්න. එයාලා ආයේ පාරක් ඔයාට මැසේජ් එකක් දායි. උඹලට දැන් හරි ගිහින්නේ කියලා. ඉතින් දැක්කනේ වෙනස. එයාලා දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ. ඔයාව ලේසියෙන් අල්ලගන්න බෑ දැන් කියලා. එතකොට මිනිස්සුන්ට තේරුම් යනවා. වෙනදට එක මැසේජ් එක කෝල් එක දැම්ම අය දැන් කෝල් 2-3 ගන්න පටන් ගනි. හැබැයි ඉතින් මේ කියන්නේ මිනිස්සුන්ට ලොකුකම් පෙන්වන්න යන්න කියලා නම් නෙමෙයි ඔන්න. ඉතින් මේක ඔයාට සුපිරි බලයක් දෙනවා. ඉතින් දැන් රිමෝට් එක තියෙන්නේ ඔයාගේ අතේ. එයාලගේ අතේ නෙමෙයි. එහෙනම් හැම වෙලේම හැමෝම වෙනුවෙන් ඉන්න චරිතයක් වෙන්න යන්න එපා. ඒක ටිකෙන් ටික ඔයාගේ වටිනාකම නැති කරනවා. මිනිස්සුන්ට ලේසියෙන් ලැබෙන දේවල් ගැන කිසිම අගයක් නැහැ. ඉතින් මේක ඇවිල්ලා ඔයාව හෙන නරක මිනිස්සෙක් කරන දෙයක් නෙමෙයි. ඔයාව වටිනාකමක් තියෙන මිනිස්සෙක් කරන දෙයක්. මොකද හැමෝම ඔයාගේ උදව් කරුණාව ලබන්න තරම් සමහර විට සුදුසු නැහැ. ඒත් මම කියන්නේ නැහැ අනික් අයට හොඳ කෙනෙක් වෙන එක නවත්තන්න කියලා. හැම දෙයකම සීමාව දැනගෙන හොඳ කරන්න යන්න. එතකොට ඔයාගේ වටිනාකම නැති වෙන්නේ නැහැ. මොකද ඔයාගේ කාලය, ශ්‍රමය, හැඟීම් මේ දේවල් වලට වටිනාකමක් තියෙනවා. මිනිස්සුන්ට ඔයාව ඕනවට වඩා පාවිච්චි කරන්න දෙන්න එපා. මොකද ඔයා හරීම ලේසි මිනිස්සෙක් වෙන්න තමයි එයාලා ආත්මාර්ථකාමී වෙන්න පටන් ගන්නෙ. ඉතින් එහෙනම් හැම වෙලේම available මිනිස්සෙක් වෙනවද එහෙම නැත්නම් valuable මිනිස්සෙක් වෙනවද කියලා අදින් පස්සේ ඔයාම තීරණය කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.